හෙලෝ ඔව් කියන්න සර්. මේ නෝනා මේ ඩයලොග් කම්පැනි එක කතා කරන්නේ. වැරද්ද තියෙන්නේ ඩයලොග් අතේද නැත්නම් අපේ අතේද? අද මම කතා කරන්න හිතුවේ ඩයලොග් සමාගම ගැන. ඩයලොග් කාර්යයක් අම්මන්ට කෙලින්නේ උන් ඩයලොග් කාර්යය කියන්නේ. මුන්ගේ සිම් දෙන මුන්ගේ අම්මට කෙලිනවා සිම් එක සල්ලිත් අරගෙන සිම් එක වැඩ කරන්නේ ආවට පස්සේ. ඩයලොග් එකේ කෙලිනවා දාගෙන. අපේ සල්ලි ටික ඉවරයි. මොන මගුලක්ද මම මේ උත්තේ උදාලා මේක අරගෙන බලන්න. මේ බාබලම් බල්ලෝ. නිකම්ම ඩයලොග් ගැන නෙවෙයි අපිට ගොඩක් වෙලාවට අපිට සේවාවන් සපයන පුද්ගලික ආයතන ගැන කතා කරන අඩුයි. ඒවා දින දෙයක් මුදල් ගෙවලා ගන්නවා මිසක් මීට වඩා දෙයක් ඒ සමාගම් වලට කරන්න පුළුවන්ද කියන එක හොයන්නේ නැහැ. ඔයාලත් ඩයලොග් පාරිභෝගිකයෙක්ද? ඔයාලට ලැබෙන අත්දැකීම් මොකක්ද කියන එක කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම channel එකට subscribe කරන්න කියන එකත් මතක් කරනවා. රටේ විදුලි සංදේශ ශාස්ත්‍රීය නියාමනය කරන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඩයලොග් වගේ වෙනුවෙන් පෙනී ඉඳලා පාරිභෝගික අයිතීන් පාවා දෙනවද කියන ප්‍රශ්නය පහුගිය මාසයක රජ මුදල් පිළිබඳ කාරක සභාවේ රැස්වීමකදී ලොකුවට වතුණා. මේක ඔලිගෝපොලි එක. මේ තුන් දෙනා ඉන්නේ. හරි මේ කට්ටිය කොහොමද ඒ කට්ටියගේ බෑඩ් ඩෙට් එක අපේ ට්‍රෙෂරියට දාන්නේ? අපි හිතමු දැන් රුපියල් 10000යි බිල. ඔව්. ඒ 10000 ඇතුලේ 3000ක් තියෙනවා ටැක්ස්. ඔව්. මේ මිනිස්සු එවන්නේ 5000යි. ඔව්. ඒ 5000 කාටද ක්‍රෙඩිට් වෙන්නේ? TDL එකට මේ ටෙලිකොම් රෙගුලේටර්ට පුළුවන් ද මිලියන් 23ක account හොයන්න? I mean I'm being reasonable here. I mean this is a very unreasonable and unacceptable How much is the responsibility you are putting on the government to save 3 operators. දැන් TRC එකට මොකද්ද තියෙන හැකියාව? දැන් මෙහෙමනේ දැන් ඩයලොග් එකෙන් කියන්න පුළුවන් මට මෙන්න මෙච්චර ගාණක් මේ බෑඩ් ඩෙට් තියෙනවා ඒ නිසා මම ඔයගොල්ලන්ට ඒක ගෙවන්නේ නැහැ. ඩයලොග් ගැන කතා කරන්න ඕනි කියලා මට හිතුනේ ඒක දැක්කට පස්සේ ඉතින් දැවන්ත විදුලි සංදේශ සමාගම් බිලියන ගණනකින් ලාභ ලබන ගමන් මහජනතාව සූරා කනවා කියන එක ඒ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වෙච්ච දෙයක්. ගොඩක් මාධ්‍ය මේ මාතෘකාව ගැන වචනයක්වත් කතා නොකරන එක පුදුමයක් නෙවෙයි. මේ වගේ ප්‍රබල විදුලි සංදේශ සේවා සපයන ආයතන වලින් මාධ්‍ය ආයතන වලට දැන්වීම් ලැබෙන නිසාම එයාලා මේ ගැන කතා කරන්නේ නැහැ. කොහොම වුණත් අපේ රටේ ප්‍රධානම සංනිවේදන සේවා සපයන්නා වෙන මේ ඩයලොග් සමාගමේ නම සඳහන් කළම එයාලගේ ක්‍රියාකලාපය ඒ කාරක සභාවේදී සාකච්ඡා වුණා. අන්න ඒ වගේ පසුබිමක මේ වීඩියෝ එකේ අරමුණ වෙන්නේ ඩයලොග් සමාගම අපහසුතාවයට පත් කරන එකවත් එයාලගේ කීර්ති නාමයට හානි කරන එකවත් නෙමෙයි. කාරක සභාවලදී කතා කරපු කරුණ වගේම පාරිභෝගික අත්දැකීම් ගැන අවධානය යොමු කරන එක. කියන්නකො නෝනා. ඔව් ෆෝන් එකේ මෙනු එකට ගිය යන්න. මේක නෝනා එහෙම එකක් නැහැ මේ බටන් ගොඩාක් නේ තියෙන්නේ. ඔව් කරුණාකර මිස්ටර් මුතු ඔබට කරගන්න තේරෙන්නේ නැත්නම් ළඟම තියෙන ඩයලොග් ආකේට හැරි බ්‍රාන්ච් එකට ඇවිල්ලා කරගන්න වෙනවා නොමිලේ. මොකද ඔබට අපි යන ආකාරය කියන්නේ ෆෝන් එකේ මෙනු එකට යන්න කියලා කියන එක. මොකද ඉතින් මේ ගැන මම මෙහෙම පටන් ගන්නම්. කියන්නේ කමෙන්ට් එකක්. ඩයලොග් යාලා ශ්‍රී ලංකාවේ අංක 1 ජාලය විදිහට හඳුන්වලා දුන්නාත් ඇත්තට මේක අස්තහවර ලොකු ගාණක් අය කරන ඒ වගේම මේ කිසිම විදිහකින් විශ්වාස කරන්න බැරි සේවාවක්. සතියන්තයේදී හරි පාරිභෝගික තදබදේ වැඩි වුණාම හරි නෙට්වර්ක් එක ගොඩක් දුරට අඩාල වෙනවා. කවරේජ් එක නැති වෙලා යනවා. දෛනික බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන අයයි ශිෂ්‍යය හැමතිස්සෙම බාධාවලට මුහුණ දෙන නිසා අන්තර්ජාලය හරහා මේ පන්ති කරන එක වගේම සාමාන්‍ය පාවිච්චියෙන් අමාරු වෙලා තියෙනවා. සමාජයක් විදිහට ගත්ත මෙයාලා පොරොන්දු වෙන කිසිම දෙයක් දෙන්න යාලා අසමත් කියලා යුගලින් චන්ද්‍රමෝගන් කියන නමින් ඩයලොග් සමාගම ගැන දාලා තියෙන Google review එකක් තිබ්බා. ඔයා ඩයලොග් ගැන සමාජ මාධ්‍යවල හරි ඔයාලා මේ වගේ රිවිව් කරන්න පුළුවන් තැන්වලට හරි ගිහින් ඒව කියවන්න උත්සාහ කළොත් මෙන්න මේ මං කිව්වා වගේ ප්‍රතිචාර ගොඩක් දකින්න ලැබෙයි. ඩයලොග් කියන්නේ අපේ රටේ තියෙන ලොකුම පෞද්ගලික අංශයේ විදුලි සංදේශ සේවා සපයන ආයතන විතරක් නෙමෙයි දුරකථන අන්තර්ජාල වගේම රූපවාහිනී වගේ නොයෙකුත් පහසුකම් එයාලා සපයනවා. ඒතර ලංකාවේ ඩිජිටල් තාක්ෂණය වෙනුවෙන් මේ සමාගම කරලා තියෙන සේවය අතිමහත්. හැබැයි එතනින් එහාට ඩයලොග් සමාගම මේ රටේ ක්‍රීඩාවට සමාජ සුබ සාධනයට වගේම තව ගොඩක් දේවල් වලට ලොකු මැදිහත්වීමක් කරනවා. ඒ සමාගම මේ කර්මාන්තයේ ප්‍රමුඛයෙක් වෙන නිසාම එයාලට තියෙන වගකීමත් ගොඩක් ලොකුයි. එතකොට පාරිභෝගිකයන් බහුතරයක් ඩයලොග් සේවාව ගැන සතුටු වෙනවද? නැත්නම් බහුතරයක් පාරිභෝගිකයන්ට යාලව සූරා කනවා කියලා හැඟෙනවද? අපි ඒ ගැන හොයලා බැලුවා. ඒ කියන්නේ ඒ ඩයලොග් සමාගමේ මේ My Dialog app එකට ලැබිලා තියෙන Google review සහ
ට්‍රස්පලයිට් කියන වෙබ් අඩවියෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර 100කට කිට්ටු ප්‍රමාණයක් අධ්‍යයනය කළා. අපි ඒ ගැන අධ්‍යයනයක් කරා. ඒතර ට්‍රස්පලයිට් වෙබ් අඩවියේ ඩයලොග් සමාගමන තියෙන රේටින් එක තරු 5න් 1.3ක් විතරයි. ඒ කියන්නේ බහුතරයක් දෙනා එක තරුවක් විතරක් දීලා තමයි මේක රේට් කරලා තියෙන්නේ. ඔයාලට ඒක ගැන තියෙන ප්‍රතිචාර මොනවද කියන එක මේ ට්‍රස්පලයිට් කියන ඇප් එකකින් ගිහිල්ලා බලන්න පුළුවන්. my dialog කියන ඇප් වලින් බලලා මේ වලට තියෙන Google reviews මොනවද? තියෙන ප්‍රතිචාර මොනවද කියන එක ඔයාලට උනත් ඒ ගැන කියවලා බලන්න පුළුවන්. මම දන්නවා ඉතින් මිනිස්සෙක් පැමිණිලි කරන්නේ Tamanට අසාධාරණයක් වුණාමයි. යහපතක් වුණාම වර්ණනා කරනවා ඉතා අඩුයි. ඒතර ඒ නිසා ඩයලොග් පාවිච්චි කරන හැමෝම අසහනෙන් ඉන්නවා කියලා කියන්න මේක සාධකයක් නෙවෙයි. කොහොම නමුත් අපිට පුළුවන් ඩයලොග් ගැන අසතුටට පත් වෙච්ච අය කියන්නේ මොනවද කියලා එතනින් තේරුම් ගන්න. ඒතර කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා පහුගිය අවුරුද්දක කාලය ඇතුළත මේ ට්‍රස්පලයිට් වෙබ් අඩවියට ලැබිලා තියෙන ප්‍රතිචාරවල සාරාංශය ඒ වෙබ් අඩවියේම සඳහන් වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ ඒ වෙබ් අඩවියට අනුව මේ සාරාංශය හදලා තියෙන්නේ ලැබිලා තියෙන ප්‍රතිචාර කෘත්‍රිම බුද්ධියෙන් විශ්ලේෂණය කළාට පස්සේ. එතකොට රිවිව්ස් අධ්‍යයනය කරද්දී පේන්න තියෙන්නේ බහුතරයක් පාරිභෝගිකයෝ යාළගේ සමස්ත අත්දැකීම ගැන කලකිරීමට පත් වෙලා ඉන්නවා කියලා කියන එකයි. කියන්නේ ජංගම දුරකථන data, mobile data, ගෙදර පාවිච්චි කරන මේ home broadband වගේම රූපවාහිනී විකාශනයන්, TV ස්ට්‍රීමින් පුරාටම මේ ප්‍රශ්න මතුවලා තියෙනවා. ගොඩක් ස්ලෝ සහ විශ්වාස කරන්න බැරි නෙට්වර්ක් සේවාවක් ගැන පාරිභෝගිකයෝ නිතරම පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම නිතර මේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වෙන එක සහ ස්ලෝ වෙන එක එහෙවත් එහෙම නැත්නම් අර ලැගින් ගැන එයාලා කියනවා. ඊට පස්සේ කස්ටමර් සර්විස් එකෙන් කිසිම වැඩක් නැහැ වගේ මේක කලකිරීමට පත් කරනවා කියලා තමයි අදහස් පළ කරපු ගොඩක් දෙනෙක්ගේ අදහස වෙලා තියෙන්නේ. ඇත්තටම කස්ටමර් සර්විස් ඒජන්ට් කෙනෙක්ව සම්බන්ධ කරගන්න තියෙන අමාරුව එකිනෙකට පරස්පර තොරතුරු ලැබෙන එක වගේම මිත්‍රශීලී නැති හරි ගෞරවණීය නැති හරි කාර්ය මණ්ඩලයකට මුහුණ දෙන්න සිද්ධ වෙන එක එයාලා ඒකට හේතු විදිහට දක්වලා තියෙනවා. එතකොට ඊට පස්සේ දෙන දුර්වලතාවයේ සේවාවටයි ප්‍රමාණවත් නැති කවරේජ් එකටයි සාපේක්ෂව අය කරන මේ ගාස්තු ගොඩක් වැඩි කියලා පාරිභෝගිකයන්ට හැඟෙන නිසා මිල ගණන් ගැනත් ලොකු කනස්සල්ලක් මෙයාලා පාරිභෝගිකයන්ගේ තියෙනවා. සමහරු මේ පැකේජ් සාධාරණ නැහැ කියලාත් සහ ගණන් වැඩි කියලාත් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පාවිච්චි කරන්නේ නැතුවම data කැපිලා යන එක සහ සිස්ටම් ඩවුන් වුණාම හරි හැටි සහයෝගයක් නොලැබෙන එක වගේ ප්‍රශ්න නිසා මේ වෙබ් අඩවිය ගැන මේ වෙබ් අඩවිය වගේම සමස්ත සේවා අත්දැකීමත් අකාර්යක්ෂක මයි කියලා නිතරම විවේචනයට ලක් වෙලා තිනවා මේ ඩයලොග් ගැන. ඒතර මේකට ප්‍රතිවිරුද්ධව සුළු පිටසක් විතරක් Tamanට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා වාර්තා කළා සේවාව මේ ඩයලොග් සේවාව ගැන සෑහීමකටපත් වෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ ප්‍රතිචාර ඩයලොග් සමාගමට එරෙහිව යන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්ද? එහෙම නැත්නම් ඩයලොග් සමාගම තමන්ගේ පාරිභෝගිකයෝ වෙනුවෙන් වෙනස් වෙන්න ඕනේ කියලා දෙන්නේ ගියක්ද? කියන ප්‍රශ්නේ තියෙනවා. ඒත් ඔයාලට මේ ප්‍රතිචාර ගැන පොඩ්ඩක් බලන්න පුළුවන්. කොහොම හරි මේ ඩයලොග් ගැන කතා කරද්දී හාන්ස් විජේසූරිය ගැන කතා නොකරත් බෑ. ඒ කියන්නේ මම මේක මතු කරේ දැන් ඩිජිටල් ආර්ථිකය ගැන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මේ ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් BLC සමාගමේ අධ්‍යක්ෂක ධූරයෙන් අයින් වෙලා තියෙනවා කියලා ඒ සමාගම පහුගිය මාසේ නිවේදනය කරා. ජූනි 27 වෙනිදා ඉඳන් එතුමා ඒ තනතුරෙන් අයින් වෙලා තියෙනවා. ඒතර එතුමා ඒ තනතුරටපත් වෙලා හිටියේ 2016 ඔක්තෝබර් මාසයේ ඉඳලා. හාන්ස් විජේසූරිය මහතා මීට කලින් 2025 අවුරුද්දේ ජනවාරි 15 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට ඩයලොග් ආසියාට PAC සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකත්වයෙන් අයින් වුණා. ඒකට හේතුව වුණේ එදා ඉඳන් එතුමාව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කරපු එක. ඒතර හාන්ස් විජේසූරිය මහතා මේ ඔහුට පත්වීම දුන්නේ 2024 අවුරුද්දේ නොවැම්බර් 5 වෙනිදා. හැබැයි ඒක ක්‍රියාත්මක වුණේ 25 ජනවාරි 15 වෙනිදා ඉඳලා. එතකොට එතුමා මේ තනතුර බාරගත කිසිම වැටුපක් නැතුව කියලා කියන එක ප්‍රසිද්ධ කාරණයක් වුණා. ඒතර මේ වෙද්දී එතුමා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කමිටුවේ වගකීමත් බාර අරගෙන තිනවා මේ වෙද්දී. එතකොට මේ ඩයලොග් ආසියාට හරිය ජෝන් කිල්ස් වගේ බලගත්ු සමාගම් මේ වගේ පෞද්ගලික අංශයේ ප්‍රධාන විධායකයෝ තමන්ගේ ආයතන වලින් අයින් වෙලා යනකම් බලාගෙන ඉන්නේ ඇයි? සමහරු මේ විදිහට අහලා තිබුණා. ඒ වගේම පඩියට නෙවෙයි නම් මේ වගේ අය නොමිලේ රාජ්‍ය සේවයට එකතු වෙන්නේ ඇයි? ඒකත් සමහරව අහලා තිබ්බා. කොහොම වුණත් හාන්ස් විජේසූරිය මහතා කියන්නේ මේ ආණ්ඩුවත් එක්ක කිට්ටු සම්බන්ධතා පවත්වන එකම බලගතු ව්‍යාපාරිකයා නෙවෙයි. ජෝන් කේ සමූහයේ සභාපති කිෂාන් බාලේන්ද්‍ර මේ වෙද්දී වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා විදිහට වැඩ කරනවා. වාණිජ්‍ය මණ්ඩලයේ මීට කලින් හිටපු සභාපතිවරයා දුමින්ද හුලංගමුව මහතා. එතකොට
එතුමා ඒ තනතුරේදීම තමයි ජනාධිපතිවරයාගේ ආර්ථිකය පිළිබඳ උපදේශකයෙක් විදිහට පත් වුණේ. ඊට පස්සේ දීප්වාසුලේ ගුණාටුවෙන් පස්සේ පත් කරපු රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන මේ අරමුදල් කමිටුව ඇතුළේ ව්‍යාපාරික ලෝකයේ බලවත්තු කිහිප දෙනෙක් හිටපු නිසා ඒකත් ලොකුවට කතා බහට ලක් වුණා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්දු හුලංගමුව, හේලි සමූහයේ සභාපති මොහන් පණ්ඩිතගේ, ජෝන් කේ සභාපති ක්‍රිෂන් බාලේන්ද්‍ර, ඒඩ්ගන් ස්පෙන්ස් උපසභාපති වගේම කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩික් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශ්රෆ් කුමාර්, LOLC විධායක සභාපති ශාරනානායකාර කියන ව්‍යාපාරිකයෝ තමයි ඒ කමිටුවේ හිටියේ. ඒතර අපි පුළුවන් විදිහට ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ ව්‍යාපාරිකයන් ආණ්ඩුවට ලං වෙලා ඉන්නේ තමන්ගේ සමාගම් වලට අයිතු ලාභ ප්‍රයෝජන ගන්න නෙවෙයි කියලා සහ ඒ කියන්නේ අවංක අරමුණින් රට හදන්න මේ අය එකතු වෙලා ඉන්නවා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න සිද්ධ වෙන්නේ සහ අපි ප්‍රාර්ථනා කරන්නේ. එතකොට මේ ඩයලොග් කතා, ඒ කියන්නේ ඩයලොග් සමාගම මේ 5G තාක්ෂණය ගැන කොච්චර පුරසාරම් දොඩලා කිව්වත් එයාලගේ මූලික ඩිජිටල් යටිතල පහසුකම් දුර්වලයි කියලා පාරිභෝගික ප්‍රතිචාර වලින් තහවුරු වෙනවා. Good morning. ලංකාවේ තියෙන ජරාම ඉන්ටර්නෙට් සර්විස් එක තමයි ඩයලොග් කියන්නේ. දවස් 3ක් තිස්සේ නිකමට කෝල් එකක් ගන්න බෑ. අපි ඩයලොග් ගැන ලැබිලා තියෙන මේ ප්‍රතිචාර කෘත්‍රිම බුද්ධිය යෙදුම් හරහා සමාලෝචනය කළා. යාලට තියෙන ප්‍රතිචාර ගැන ගවේෂණය කරා. එතනදී පාරිභෝගිකයෝ සෑහීමකට පත් වෙන්නේ නැති ප්‍රධාන ශ්‍රේෂ්ඨ 4ක් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ සල්ලි ගෙව්වට පස්සේ අප්ඩේට් වෙන්නේ නැති එක. සේව් කරපු බැංකු කාඩ්පත් මැකිලා යන එක. ඒ වගේම එකම පැකේජ් එකට කිහිප වතාවක් සල්ලි කැපෙන එක ගොඩක් අය මේ My Dialog app එක ගැන පෙන්නලා දීලා තියෙන දෝෂයක්. ඒතර My Dialog app එක ඕපන් වෙන්න ලොකු වෙලාවක් යන එක වගේම සහ something went wrong කියලා නිතරම පෙන්නන එකත් මේ පාරිභෝගිකයන් චෝදනාවක් විදිහට පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඩයලොග් සමාගම 4G සහ 5G කියලා ප්‍රචාරය කළත් මූලික මේ අන්තර්ජාල පහසුකම් පවා ගොඩක් ස්ලෝ වෙන එකයි සහ මේ දෙන ඩේටා ප්‍රමාණය පැහැදිලි හේතුවක් නැතුවම කැපිලා යන එකයි යාලා නිතරම පෙන්වලා දෙන කාරණාවක්. ඩේටා ඉවර වෙන එක. එහෙම නැත්නම් ඩේටා කැපෙන එක ගොඩක් අයට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒතර තමන්ගේ ඩේටා පාවිච්චි උනේ කොහොමද කියලා ගොඩක් අයට කිසිම අදහසක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් කියවුවාම ඇත්ත මිනිස්සෙක් සම්බන්ධ වෙන්නේ නැතුව මේ AI එකෙන් හරි වෙන යාන්ත්‍රික ක්‍රම වලින් හරි උත්තර දෙන එක සහ ප්‍රශ්න කවදාවත්ම විසඳන්න පියවර ගන්න නැති මේ එයාලා ගැන තියෙන තවත් ලොකු චෝදනාවක් මේ හරහා කතා කරන්නේ. ඒතර මේ සමහර චෝදනා පාරිභෝගිකයෝ දන්නේ නැතිකම නිසා එල්ල කරන චෝදනා වෙන්නත් පුළුවන්. තවත් චෝදනා ඇත්තටම තියෙන සැබෑ ප්‍රශ්න වෙන්නත් පුළුවන්. ගොඩක් පාරිභෝගිකයෝ ඉතින් මේ ඩයලොග් ඇප් එක හරහා Tamante යම්කිසි ප්‍රශ්නයක් වුණාම කස්ටමර් සර්විස් එකක් ලබා ගන්න ඒජන්ට් කෙනෙක් එක්ක කතා බහ කරන්න. ඒතර ඒ ඇප් එකෙන් එන ප්‍රශ්නයක් තමයි යාලා ඊට පස්සේ ඊළඟට තවත් මේ චෝදනා කරලා තියෙන එක දෙයක් වෙන්නේ. ඒව ඔයාලට ඒ රිවිව්ස් වලින් ඒ ප්‍රතිචාර වලින් තව බලන්න පුළුවන්. මේ ඩයලොග් මේ ඕගොල්ලෝ 4G 5G කියන නේද? ගානත් වැඩි කර ඇති 5G එකක් නෑනේ යකෝ. 2G වත් නෑ ෆෝන් වලට. බොහොම අමාරුවෙන් සිග්නල්. එක වැස්සයි වහින්න ඕනේ සිග්නල් නෑ. එතකොට මේ චාමික දේශාන් කියන පාරිභෝගිකෙක් මේ විදිහට කියනවා. ඔහු කියනවා මේ ප්‍රතිචාරයත් එක්ක මේ ඇප් එක සම්පූර්ණම විනාශයක්. මම ඩේටා එකක් ඇක්ටිව් කරන්න කිහිප වතාවක්ම try කළා. හැබැයි ඒ දිගටම error message එකක් පෙන්නුවා. ඊට පස්සේ කිසිම දැනුම් දීමක් නැතුව ඔහුගේ බැංකු ගිණුමෙන් එකම පැකේජ් එකට 5-6 වතාවක් සල්ලි කපාගෙන තිබුණා කියලා. ඔහු කියනවා මේ සිස්ටම් එකක් හරියට මැනේජ් කරන්න බැරි නම් ඇයි මේ වගේ ඇප් එකක් පවත්වාගෙන යන්නේ? ඔයාලගේ මේ කඩා වැටිච්ච සිස්ටම් එකෙන් පාරිභෝගිකයෝ කොල්ල කන එක නවත්තන්න කියලා ඔහු අදහස් පළ කළා. ඊට පස්සේ මේ මනෝජ් පූසලිංගම් කියන කෙනෙක් ලියලා තිබුණා ලෝකේ නරකම නෙට්වර්ක් එක විදිහට අපිට ඩයලොග් එකට සම්මානයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු කොළඹ නගරේ ජීවත් වෙන්නේ. හැබැයි රුපියල් 4500ක් ගෙවන හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් එකෙන් ඔහුට කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේක නිකන් කිසිම සේවාවක් නොදී මිනිසුන්ගේ සල්ලි කොල්ල කරන මාෆියාවක් විතරක් කියලා. සහ තව කෙනෙක් ප්‍රතිචාරයක් තව අය ප්‍රතිචාර දාලා තිබ්බා මේ ඇප් එකෙන් කොච්චර වැඩ කර නැති එකක්ද කියලා කියනවා නම් ඩයලොග් ළඟ දැන් ඔහුගේ මේ සල්ලි තියෙනවා. හැබැයි එකෙන් කිසිම දෙයක් කරන්න බෑ. මේක සම්පූර්ණයෙන්ම ලැජ්ජ වෙන්න ඕන දෙයක්. සම්පූර්ණයෙන්ම හරි අමාරුයි කරගෙන යන්න කියලා. ඉතින්
කොහොම හරි ඊළඟ දේ තමයි මේ මුදල් කාරක සභාවේදී සභාපති හර්ෂද සිල්වා මහතා මතු කරපු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි එකම ගෙදරකට හරි පාරිභෝගිකවට හරි ජංගම දුරකථන සහ මේ රවුටර් කනෙක්ෂන් කිහිපයක් තියෙද්දි ඒ හැම එකටම එකම එක ඒකාබද්ධ බිල් පතක් දෙන්න ඩයලොග් සමාගමට බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා කියන එක. ඒතර විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් සහ සමාගමයකට දීපු උත්තරයක් උනේ එයාලගේ සිස්ටම් වල තියෙන තාක්ෂණික ස්වභාවය නිසා ඒක කරන්න බැහැ කියලා කියන එක. හැබැයි ඩයලොග් සමාගමේ 2025 වාර්ෂික මූල්‍ය වාර්තාව බැලුවාම ඒ වාර්තාවලට අනුව ගත්තාම ඩයලොග් සමූහයේ ආදායම රුපියල් බිලියන 179.6ක් වෙනවා. ඒක 116ක වර්ධනයක්. ඒතර යාළගේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 26.8ක්. යටිතල පහසුකම් සහ තාක්ෂණය දිනු කරන්නේ යාළ රුපියල් බිලියන 26.2ක් යොදවලා තියෙනවා. ඒතර 2025 දී 5G වාණිජ්‍ය දියාත් කරපු යාළ 5G පාරිභෝගිකයෝ මිලියන 1.5කට සේවා සපයන ගමන් ඉස්සරහට ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරන්නත් ලෑස්ති වෙනවා. ඒතර ඩොලර් මිලියන 100ක් ආයෝජනය කළා 5G නෙට්වර්ක් හදන රුපියල් බිලියන 20කට වඩා ලාභ ලබන සමාගමකට එකම ජාතික හැඳුනුම්පත යටතේ තියෙන ෆෝන් නම්බර් 3ක බිල් එකතු කරලා එක කොලයක print කරන්න තාක්ෂණික හැකියාවක් නැහැ කියලා කියන එක කොච්චර විහිළුවක්ද. ඒතර මේක තාක්ෂණික දෝෂයක් නෙවෙයි පාරිභෝගිකයව අපහසුතාවයට පත් කළා මේ අවුල දිගටම අරගෙන යන්න ගන්න උත්සාහයක් කියලා හොඳටම පේන්න තියෙන කාරණාවක්. ඉතින් මේක ගැන ඔයාලා දකින්න ඇති ඒ කාරක සභාවේදී මේ ඒකාබද්ධ බිල්පත් ගැන දිගටම සාකච්ඡා වුණා. ඒ වගේම තමයි මේ පාරිභෝගිකයාට සහනයක් දෙන්න තාක්ෂණයක් නැහැ කියන මේ සමාගම් රජෙන් බදු සහන ගන්න ලෑස්ති වෙන්නේත් මහජනතාවගේ බදු මුදල් බිලියන ගණනක් අවධානයට ලක් කළා. රජයේ මුදල් කාරක සභාව මේ විදුලි සංදේශ බදු 50ක් කෙටුම්පතට එකඟතාවය පළ කළේ නැත්තේ අන්න ඒ නිසා කාරක සභාවේ නිරීක්ෂණ වලින් බරපතල කරුණු කිහිපයක් හෙළි වුණා. කියන්නේ මේ පෝස්ට් පේඩ් පසුගැවුම් පාවිච්චි කරන අයගේ බොල් ණය ප්‍රමාණය දල වශයෙන් රුපියල් මිලියන 72ක් වෙනවා. ඒ කියන්නේ බිල් නොගෙවා පැහැර හැරපු අය. හැබැයි මේ කපා හැරීම ඉල්ලීම කරලා තියෙන විදුලි සංදේශ සමාගම. එයාලා කියන්නේ බිල නොගෙවෙන අයට බදු ගෙවන්න ඕනේ නැහැ කියලා. බැලු බැලමට සාධාරණයි. හැබැයි වැට් සහායකට සම්බන්ධ බදු යටතේ බොල් ණය ගැන හිමිකම් තහවුරු කරන්න හරියට විගණන යාන්ත්‍රණයක්වත් නැහැ, ඔඩිට් එකක්වත් නැහැ. ඒ කියන්නේ බොල් ණය කියලා කොච්චර බදු වලින් ගැලවෙන්න chance ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ කපා හැරීම් ඉල්ලන එක ගොඩක් සැකසහිතයි. ඒ වගේම අලුතින් හදපු සෙලියුලර් ටවර්ස් වලට ගහන රුපියල් ලක්ෂ 2ක වාර්ෂික බන්ධ අවුරුද්ද 5කටත් හිටවන්න යෝජනා කරලා තිබ්බා. ඒක නිසා රජයට අවුරුද්දකට රුපියල් බිලියන 1.5ක විතර ආදායමක් නැති වෙන්න පුළුවන් කියලා ඇස්තමේන්තු කරලා තිබ්බා. ඒතර මේ වගේ සංක්‍රේන්දිත වෙළඳපොළක වැඩ කරන මේ විදුලි සංදේශ සමාගම් දිගින් දිගටම ලොකු ආදායමක් හොයන පසුබිමක වාතාවරණයක යාලට බදු සහන සහ අනිත් ප්‍රතිලාභ දෙන එක කොච්චර සාධාරණද කියන එක ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ යාලගේ කනස්සල්ල පළ කරලා තියෙනවා. ඒතර ඒ ගැන ඒ කාරක සභාව යාලගේ වාර්තාවලටත් ඇතුළත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ඩයලොග් සමාගම එයාලගේ වාර්තාවලින් පෙන්නලා දෙන්නේ රජයට රුපියල් බිලියන 54.7ක බදු ගෙවලා තියෙනවා කියලා. ඒතර ඒක රජයේ ආදායම් මාර්ගය හැටියට ලොකු ගාණක් වුණත් ඩයලොග් හරහා ලැබෙන ආදායමෙන් රජය යැපෙන්නේ නැහැ කියන එක පැහැදිලි. ඒතර 2026 දී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම බිලියන 5300ක් කියලා 5305ක් කියලා පෙන්නලා දෙන්නේ නිකන් සංසන්දනයක් කරන්න විතරයි. ඉතින් කොහොම හරි මේ වගේ පසුබිමක පාරිභෝගිකයා වෙනුවෙන් ඩයලොග් හරි අනිත් සේවාවන් වල හරි අඩුපාඩු ගැන හොයලා බලන්නේ කවුද? විදුලි සංදේශන නියාමන කොමිසමක් තියෙනවා. නෙළුම් කුළුණක් හැදුවා. ඒක හැදුවෙත් ඒකේ ඵලදායී කාරණා සඳහා තමයි. ඊට පස්සේ විදුලි සංදේශන නියාමනය සම්බන්ධව ඩිජිටල් කාරණා සම්බන්ධව ඇමතිවරයෙක් ඉන්නවාද? ඉන්නවා. එතනදි මම ඒකාධිපතියා නොකිව්වා කියන්න එපා. මාසයක් දෙන්නම්. කන්ටික ගහපල්ලා. ආවරණය කරන්න ඕනේ. මොකද තොපි සමාගම් දෙක තරම් මේ රටේ මිනිස්සුන්ගේ විනෝදය, අවශ්‍යතාවය, sannivedanaය, හුදකලාව සූරාකාපු සමාගම් දෙකක් මේ ලංකා ඉතිහාසයේ නැහැ. වැඩිම සූරාකෑම කර මොන සමාගම් දෙකද? ඩයලොග් එකයි, මොබිටෙල් එකයි. මාසයක් ඇතුළත ලංකාවටම අධ්‍යාපන කාරණා සඳහා දැලක් කෙලන්න ඕනි රට පුරාම. ඒ දැලට ඔන්න ඔය ටික මම
එකතු කරනවා. විදුලි සංදේශ සේවා කියන්නේ දැන් හරියට විදුලිය වතුර සෞඛ්‍ය ප්‍රවාහන බලශක්ති වගේම මේ අත්‍යවශ්‍ය ජනතා සේවාවක්. ඒ නිසා ජනතාවගේ මිනිසුන්ගේ මේ යහපත වගේම රටේ යහපත වෙනුවෙන් මේ වගේ සේවා හරියට නියාමනය කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ දික්වාසුලි කුණාටු වෙලාවේ රටේම මේ විදුලිය මේ ලයිට් කරන්ට් දේවල් නැති වෙලා ෆෝන් වල සිග්නල් නැති වුණා. ඒතර මේ වගේ ආපදාවක වහාම Tamanට පුළුවන් උපරිම වියදම් කරලා සිග්නල් යථාර්ථයට පත් කරන එක විදුලි සංදේශ සමාගමක වගකීමක්. මොකද ආපදාවකදී සංනිවේදනය කියන එක හරිම වැදගත්. ඒතර මේ මහජන අවශ්‍යතා අදාළ සමාගම් ලවා ක්‍රියාත්මක කරන්න ක්‍රමවේද හදා ගන්න ඕනේ ජනතාවමයි. ඒ කියන්නේ ජනතාව විසින් තෝරලා පත් කරපු මහජන නියෝජිතයෝමයි. ඒතර ඒ වගේ පසුබිමක මේ පාර්ලිමේන්තු කමිටුවක් ඇතුලේ ඩයලොග් වගේ සමාගම් ගැන සාකච්ඡාවට ලක් වෙන එක නම් හොඳ දෙයක්. හැබැයි පාරිභෝගිකයා මුහුණ දෙන තවත් අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒව ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ. ඒතර පාර්ලිමේන්තු කමිටුව තුල ඒව කරන්න ඕනේ. ඕනම සමාගමකට සාධාරණ විදිහට ව්‍යාපාර කළා Tamanට පුළුවන් උපරිම ලාභය හොයන්න අයිතියක් තියෙනවා. ඒතර ඩයලොග් ලාභ ලබන එක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි පාරිභෝගිකයන්ට Taman මුහුණ දෙන පීඩාවන් ගැන කතා කරලා ඒව විසඳ ගන්න සාධාරණ අයිතියක් තියෙන්න ඕනේ. හැබැයි අර මම මුලදී මතක් කරානේ දැන් 997 ඉඳලා 2016 වෙනකන් දශක දෙකකට කිට්ටු කාලයක් ඩයලොග් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා විදිහට වැඩ කළේ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා. දැන් ඔහු ආණ්ඩුවේ ප්‍රබලයෙක්. දුරකථන සමාගම් වල පාරිභෝගිකයව සූරාකන්න ඉඩ දෙන දුර්වල නියාමන රාමුවක් අපේ රටේ තියෙද්දී ඒ සමාගම් වලම හිටපු ලොක්කෝ රජයේ ඩිජිටල් ආර්ථිකය මෙහෙවන අය බවට පත් වෙලා. ඒ නිසා ඉස්සරහටත් බදු සහන වගේම විදුලි සංදේශ සේවා දෙන එකට අදාළ ප්‍රතිපත්ති හැදෙන්නේ මහජනතාව වෙනුවෙන්ද නැත්නම් සමාගම් වෙනුවෙන්ද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕන කාරණාවක්. ඉතින් මේක මුදල් කාරක සභාව විතරක් නෙවෙයි මුළු පාර්ලිමේන්තුවම තවදුරටත් හොයලා බලන්න ඕන කාරණාවක් කියන එක මගේ අදහසක්. මේක ගැන ඔබේ අදහස මොකක්ද කියන එක කමෙන්ට් එකක් විදියට දාන්න. ව්‍යායාම වෙමු සහ මගේ channel එක subscribe කරන්න කියන එකත් මතක් කරනවා. සුබ දවසක්.